2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සිටින ඔබ මේ විනාඩිය මිස් කරගන්න එපා. ඔබට තවත් ඉතිරිව ඇත්තේ මාස 7යි සති 34යි දවස් 238ක් පමණයි. ඉහළ ලකුණකට යාමට ඔබේ දරුවා සූදානම් කළ යුත්තේ කෙසේද? අංක 1. ඔබගේ දරුවා පාඩම් කරන ස්ථානයේ ඉතාමත් හොඳින් පිළිවෙලකට සකස් කරගන්න. අංක 2. දරුවාගේ ඉලක්කය දරුවාට පෙනෙන ස්ථානයක ඇස්මානයේ අලවා තබා ගන්න. අංක 3. නිතරම කාලසටහනකට අනුව වැඩ කටයුතු කරන්න. අංක 4. ගුරුවරු අත්‍යවශ්‍යයි පවසා ඇති කරුණු ලොකු අකුරින් බිත්තියේ පෙනෙන තැනක අලවා තබා ගන්න. අංක 5. 3, 4 ශ්‍රේණිවලට අදාළ සිංහල, ගණිතය, පරිසරය, දෙමළ සහ ඉංග්‍රීසි කොටස් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම එහි තිබෙන අත්‍යවශ්‍ය කොටස් ඉතා හොඳින් කටපාඩම් කර තබා ගන්න. අංක 6. අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ගෙන්වා ගන්න. අංක 7. දිනකට සුදුසු වේලාවන් දෙකක් තෝරාගෙන નિયમિત කාලය ලබා දී 1 හා 2 පත්‍ර ලිවීමට ළමයාට වේලාව සකස් කර දෙන්න. අංක 8. ප්‍රශ්න පත්‍රය ලිවීමේදී වැඩිහිටියන්ගේ සහාය ලබා ගැනීම සහ පොත්පත් බැලීමෙන් වැළකීමට පුරුදු කරන්න. අංක 9. ලියූ පිළිතුරු පරීක්ෂා කර ඒවායේ වැරදුණු තැන් නැවත නැවත දරුවා සමග සාකච්ඡා කරන්න. අංක 10. පරිසර තේමා 16ට අදාළව 3, 4, 5 ශ්‍රේණිවල පරිසර ප්‍රශ්න සකස් කරගන්න ඉතා කුඩා ප්‍රශ්න විදියට. ඒ දරුවාට දිනපතා එක් තේමාව බැගින් ප්‍රශ්නවලට උත්තර දීමට කාලය ලබා දෙන්න. අංක 12. වැඩ අඩුවෙන් කරන දරුවන්ගේ දෙමව්පියන්ද මේ ක්‍රමය අත්හදා බලන්න. අංක 13. වැදගත්ම කාරණය දරුවාට අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන්න. මේ ක්‍රමය අත්හදා බලන්න. ඔබට ජය.